මයිජන් YouTube channel එකට අදත් ඔයාලව අයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් උදේම වීඩියෝ එකක් දාන්න කියලා හිතුණා. ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක් ඔන්ලයින් ඔයගොල්ලෝ බඩු භාණ්ඩ ගෙදරට ඕඩර් කරගන්නකොට ඔයාලට ඉතාම අත්‍යවශ්‍ය කාරණාවක් ගැන තමයි අද කතා කරන්න සූදානම් වෙන්නේ. ඇත්තටම කිව්වොත් ඒ කියන්නේ මේක ගැන හැම කෙනෙක්ම දැනුවත් වෙලා ඉන්න ඕන මේ කාරණාව ගැන. මොකද මටත් අවස්ථා දෙකකදීම මට මේ ගැටලුවට මුහුණ දෙන්න සිද්ධ වුණා. දැන් මම මේ වෙනකොට ඒ ගැටලුව සම්පූර්ණයෙන්ම සෙටල් කරගෙන තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මට හිතුණා මේක ගැන දන්නේ නැති අය ඉන්නවනම් අනිවාර්යයෙන්ම දන්නේ නැති අය ගොඩක් ඉන්නවා. ඒගොල්ලන්ව දැනුවත් කරන්න වීඩියෝ එකක් ගෙනවන්න හොඳයි කියලා. ඉතින් ඒකින් තමයි අද මේ වීඩියෝ එක අරගෙන එන්නේ. සාමාන්‍යයෙන් අපි ගෙදරට අපි අවශ්‍ය කරන දේක් අපි ඔන්ලයින් බඩු ඕඩර් කරන්න අපි පුරුදු වෙලා ඉන්නවා. එතකොට දැන් සාමාන්‍යයෙන් ඩරාස් වගේ වෙබ්සයිට් වලින් අපි ඕඩර් කරගන්න. ඊට පස්සේ සාමාන්‍යයෙන් Facebook pages තියෙනවා. ඊට පස්සේ TikTok channel තියෙනවා. ලංකාවේ භාණ්ඩ අලෙවි කරන දැන් ගොඩාක් ඒවා ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. ඉතින් මුලින්ම දැන් ඩරාස් එක ගැන කියලා ඉන්න ඩරාස් එකෙන් ඔයගොල්ලෝ බඩු ගෙන්න ගද්දි ඔයාලට මේ ගැටලුව එන්නේ නැහැ. හේතුව තමයි ඩරාස් එකේ වෙබ්සයිට් එක ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක ඒගොල්ලෝ විකුණන්නේ. ඒගොල්ලෝමයි විකුණන්නේ සහ ඒගොල්ලෝමයි ඩිලිවර් කරන්නේ. ඒගොල්ලෝමයි කුරියර් කරන්නේ ඔයගොල්ලන්ට. එයාලගේම ටීම් එකක් හරහා තමයි භාණ්ඩ ඔයගොල්ලන්ට ගෙදරට ලැබෙන්නේ. එතකොට මේ ගැටලුව ඔයාලට ඇති වෙන්නේ නැහැ. සහ ඩරාස්ලාගේ අපිට දැක් ගන්න පුළුවන් පේමන්ට් ඔප්ෂන් කීපයක් තියෙනවා. අපිට කෙලින්ම පේ කරලා ඉවර වෙලා ප්‍රොඩක්ට් එක විතරයි අපිට බාර ගන්න තියෙන්නේ. එහෙම පුළුවන්. එහෙම නැත්නම් කෑෂ් ඔන් ඩිලිවරි විදියට ප්‍රොඩක්ට් එක අපිට ලැබෙන අවස්ථාවේ මුදල් ගෙවලා අපිට ඒ ප්‍රොඩක්ට් එක ලබා ගැනීම හැකියාවත් අපිට තියෙනවා. සහ ඔයාලට මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. අපි හිතමු අපි කෑෂ් ඔන් ඩිලිවරි අපි පුරුදු වෙලා ඉන්නවා. අපි ගොඩක් වෙලාවට අපි කෑෂ් ඔන් ඩිලිවරි තමයි පුරුදු වෙලා තියෙන්නේ. අපි Facebook page එකකින් අපි බඩු මොන හරි ගෙදරට ඕඩර් කරගන්නකොට අපි භාණ්ඩ ලැබුණාට පස්සේ මුදල් ගෙවන්න තමයි අපි ගොඩක් වෙලාවට කැමති. ඉතින් එතකොට ඒ අවස්ථාවේදී ඔයාලට මේ ගැටලුව ඇති වෙන්නේ නැහැ. එතකොට අද මම මේ කතා කරන්න යන කාරණාවේදී මම කියන්න හදන්නේ අපි ඕඩර් කරන ප්‍රොඩක්ට් එක සම්බන්ධව අපි ඕඩර් කරන බඩු භාණ්ඩවල තියෙන ක්වොලිටිය ගැනවත් අපිට හිතමු එහෙම නැත්නම් වටිනාකමක් නැති බඩු අධික මිල ගණන් වලට අපිට අලෙවි වෙන එකවත් අලෙවි කරන එකවත් එහෙම නැත්නම් භාණ්ඩ මාරු කරලා එවන එකවත් නැත්නම් භාණ්ඩ මිසින් වෙන එකවත් එහෙම නැත්නම් අපේ මුදල් අරගෙන භාණ්ඩ නොලැබෙන එකවත් එහෙම දෙයක් නෙමෙයි කතා කරන්න හදන්නේ. එහෙනම් මොකද්ද අද මම කතා කරන්න ලෑස්ති වෙන්නේ? අද මම කතා කරන්න ලෑස්ති වෙන්නේ අපි සමහර වෙලාවට අපි වේලස්සන පේ කරලා බඩු ගන්න වෙන අවස්ථා අපිට තියෙනවනේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් සමහර shops ඔයගොල්ලෝ දැකලා ඇති. ඒගොල්ලෝ අපිට ප්‍රොඩක්ට් එක දෙන්න අපි වේලස්සන ඒගොල්ලන්ට පේ කරන්න ඕන. ඒ කියන්නේ එක්ක බැංක් ට්‍රාන්ස්ෆර් එකක් වෙන්න පුළුවන් නැත්නම් වෙන කොහොම හරි විදිහකින් වෙන්න පුළුවන්. අපෙන් වේලස්සන පේමන්ට් එක අරගෙන ඊට පස්සේ අපිට බඩු එවන අවස්ථා තියෙනවා. ඉතින් ගොඩක් විශ්වාසවන්තම shop එකක් වෙන්න පුළුවන්. ඒ වගේ shop එකකින් තමයි ගොඩක් වෙලාට අපි මේ විදිහට බඩු මිලදී ගන්න අපි පෙළඹෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් Facebook page එකකට ඔයා හිතන්න මොකක් හරි Facebook page එකක් තියෙනවා නැත්නම් TikTok channel එකක් තියෙනවා මොකද භාණ්ඩ අලෙවි කරන මොන හරි භාණ්ඩ අලෙවි කරන. එතකොට දැන් අපි මයිජන් YouTube channel එකේ අපි ගොඩක් වෙලාවට ටෙක්නොලොජි සහ ඉලෙක්ට්‍රොනික්ස් සම්බන්ධ දේවල් තමයි අපි කතා කරන්නේ. සමහර වෙලාවට ඔයාට අවශ්‍ය කරන ටෙක් ගැජට් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට අවශ්‍ය වෙන ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඔයා ඕඩර් කරනවා. එතකොට සමහර ඔයාට කියනවා වේලස්සන ඒ කියන්නේ ඒගොල්ලෝ මුදල් ගෙවුවට පස්සේ තමයි බඩු භාණ්ඩ ගෙදරට එවන්නේ. එතකොට ඔයා කොහොම හරි බැංක් ට්‍රාන්ස්ෆර් එකක් හරි කොහොම හරි කරනවා. එතකොට ඔයා ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එකයි ඒ අවස්ථාවේදී අවශ්‍ය වෙන ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එකයි කුරියර් චාර්ජ් එකයි දෙකම එකට ගෙවන්න අවශ්‍ය වෙනවා. එහෙම තමයි ඒගොල්ලෝ පේමන්ට් එක ගන්නෙ ගොඩක් shops වලින්. එතකොට ඒගොල්ලෝ අතින් වෙන පුංචි මිස්ටේක් එකක් නිසා ඔයා ලොකු අවස්ථාවකට පත් වෙන්න පුළුවන්. ඒක ගැන තමයි දැන් මම කියන්න ලෑස්ති වෙන්නේ. එතකොට අපි ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එකයි කුරියර් චාර්ජ් එකයි දෙකම අපි ගෙවුවට පස්සේ අපේ ඒත් එක්කම අපේ ඩීටේල්ස් ගන්න අපේ නම ඇඩ්‍රස් එක සහ භාණ්ඩ ඩිලිවර් වෙන්න ඕන ඇඩ්‍රස් එක මොකක්ද ඒකයි සහ අපේ ෆෝන් නම්බර්ස් දෙකක් අපේ විස්තර ටිකත් අරගෙන ඊට පස්සේ ඒගොල්ලෝ මේ සම්පූර්ණ විස්තර ටික මේ කුරියර් සර්විස් වල ලංකාවේ තියෙන ප්‍රධාන කුරියර් සර්විස් කීපයක්ම භාණ්ඩ කුරියර් කරන. ඉතින් මේ වයින් එකක් තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. එතකොට ඒ කුරියර් සර්විස් වල ඔයගොල්ලෝ දන්නවා ඇති තියෙනවා ඒගොල්ලන්ටම වෙන් වෙච්ච සිස්ටම් එකක්. මේ කුරියර් සර්විස් එකේ තියෙන සිස්ටම් එකක්. ඒ සිස්ටම් එකට අපේ විස්තර ටික දානවා. නම, ඇඩ්‍රස් එක, ෆෝන් නම්බර්ස් සහ ප්‍රොඩක්ට් එකේ ඩීටේල්ස්, ප්‍රොඩක්ට් එකේ බර ඒ ඔක්කොම දේවල් ඒගොල්ලෝ දානවා. දාලා ඒගොල්ලෝ පුංචි මිස්ටේක් එකක් කරනවා. සමහර වෙලාවට ඔයා කුරියර් චාර්ජ් ගෙව්වා වුණත් කුරියර් චාර්ජ් ගෙව්වේ නැති විදිහේ කස්ටමර් කෙනෙක් විදිහට තමයි ඔයාව දාන්නේ. ගොඩක් වෙලාට ඒක පොඩි චෙක් බොක්ස් එකක් වගේ තියෙන්නේ. කුරියර් චාර්ජ් ගෙවුවා නම් ගෙවුවා කියලා ඒක දාන්න තියෙනවා. සමහරවිට ඒක දාන්න බැරි වෙනවා ඒගොල්ලන්ට. ඒක ඇත්තටම හිතාමතා කරන දෙයක් නෙමෙයි. ඒක අත්පසුවීමක් කියලා කියන්න පුළුවන් ගොඩක් වෙලාවට. එතකොට දැන් කුරියර් සර්විස් එක
ඔයාලට ප්‍රොඩක්ට් එක ලැබිලා තියෙන ඊට පස්සේ දැන් ඔයාලට courier service එකෙන් අපි ඔය ප්‍රොඩක්ට් එක buy කරාට පස්සේ ඔයාලට දවස් 2කට විතර පස්සේ ඔයාලට courier service එකෙන් කෝල් එකක් එනවා ඔයාලට පැකේජ් එකක් අද ලැබෙන්න තියෙනවා ඊට පස්සේ රයිඩර් කෙනෙක්ගෙන් තමයි කෝල් එක එන්නේ ඊට පස්සේ දැන් ඔන්න ප්‍රොඩක්ට් එක ගෙදරට ආවට පස්සේ ඔයාලට රයිඩර් කියනවා මේකේ courier charge එක ගෙවන්න තියෙනවා කියලා යම්කිසි අදාළ මුදලක් එතකොට ඔයා කියනවා මම නෑ මම ප්‍රොඩක්ට් එකට ගෙවලා තියෙන්නේ සම්පූර්ණ ප්‍රොඩක්ට් එකටයි courier charge එකටයි මම දෙකටම ගෙවලා තියෙන්නේ කියලා ඔයා රයිඩර්ට කියනවා તો රයිඩර් පිළිගන්නේ නැහැ එයා කියනවා නෑ මේකේ courier charge එකක් ගෙවලා කියලා සඳහන් වෙන්නේ මේකේ courier charge එක ගෙවන්න අවශ්‍යයි කියලා. ඉතින් එතකොට ඔයා ලොකු අපහසුතාවයකටපත් වෙනවා සහ ඔයා භාණ්ඩ මිලදී ගත්ත ආයතනයත් එක්ක ඔයාට යම්කිසි ඔයාට කලකිරීමක් ඇති වෙනවා මේ කියන්නේ ඔයාට මේ වගේ අපහසුතාවයකටපත් කිරීම ගැන. ඒ වගේම තමයි සමහරලාට ඔයා හිතන්න අපි සමහරලාට ෂොප් එක විසිට් කරනවා. අපි සමහරලාට ඇත්තටම ෂොප් එකට ගිහිල්ලා අපි බඩු ඒකේ අපිට අවශ්‍ය දේවල් ටික බලලා සමහරට ලොකු අයිටම් එකක් ලාර්ජ් අයිටම් එකක් වෙන්න පුළුවන්. ඔයාට අරගෙන ඉන්න බැරි අයිටම් එකක් වෙන්න පුළුවන්. එතකොට එයාලත් අපි courier service අපි ඩිලිවර් කරනවාද කියලා අහුවම ඒගොල්ලන්ගේ ඩිලිවර් සර්විස් එකක් නැහැ. ඒගොල්ලොත් courier එකක් කරා තමයි අපිට භාණ්ඩ එවන්නේ. එතකොට ඒගොල්ලෝ ඒ අවස්ථාවේදී තරමක් කිව්ව කාරණාවම තමයි වෙන්නේ. courier එකට දානවා. සමහරලාට ඒගොල්ලෝ ඔයා transport charge එක, කියන්නේ courier charge එක ඔයා ගෙව්වේ නැති කස්ටමර් කෙනෙක් විදියට ඔයාව වරද්දලා දානවා සිස්ටම් එකට අර courier service එකේ සිස්ටම් එකට ඔයාගේ විස්තර ඇතුළත් කරද්දී. ඒ වගේම තමයි තවත් අවස්ථාවක් තමයි ඔයා හිතන්න සමහරලාට ඔයා ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා කොහොම හරි මේ ප්‍රොඩක්ට් එක ඔයාට ලැබෙන අවස්ථාවේ ඔයා ගෙදර නැහැ. එතකොට ඔයාට රයිඩර් කෝල් කරපුවාම ඔයා සමහරලාට කියනවා අපි සමහරලාට පුරුදු වෙලා ඉන්න දෙයක් තමයි අපි ගෙදර නැත්තම් සමහරට අපේ නිවසාවට අපේ යාළුවෙක් ඉන්න වෙන්න පුළුවන් නැත්තම් නෑදෑ කෙනෙක් ඉන්න වෙන්න පුළුවන්. අපි කියනවා මගේ යාළුවෙක් ඉන්නවා මගේ ගෙවල් ළඟම එයාට ප්‍රොඩක්ට් එක බාර දෙන්න කියලා ඔයා යාළුවටත් කෝල් එකක් දීලා කියනවා මගේ ප්‍රොඩක්ට් එකක් එනවා පොඩ්ඩක් බාර ගන්න කියලා සල්ලි ගෙවලා තියෙන්නේ බාර ගන්න විතරයි තියෙන්නේ කියලා ඉවරලා ඔයා කියනවා. ඉතින් ඔන්න ඒ අවස්ථාවේදීත් අර මං කිව්ව කාරණාව සිද්ධ වුණාම මේකට courier charge එකක් ගෙවන්න අවශ්‍ය කියලා කිව්වම සමහරවිට යාළුවා දන්නෙත් නැහැ මේක ගැන සහ මේකේ ඔයා කිව්වා කලින් මේකට මුදල් ගෙවලා තින්නේ බඩු බාර ගන්න විතරයි තියෙන්නේ කියලා. හැබැයි රයිඩර් කියනවා නෑ මේකට මුදල් ගෙවන්න අවශ්‍යයි කියලා කියනවා. එතකොට ඒ යාළුවත් ලොකු අපහසුතාවයකටපත් වෙනවා. ඇත්තටම වාත් අපහසුතාවයකටපත් වෙනවා. ඉතින් ඕක තමයි අද මට කියන්න අවශ්‍ය වුණේ. මොකද භාණ්ඩ මිලදී ගද්දී ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න සහ ඔයගොල්ලෝ මේක වෙන්නේ නැති වෙන්න ඔයගොල්ලෝ වළක්ව ගන්න ඕන දේ තමයි මම දැන් කියන්න හදන්නේ මේක වෙන්නේ නැති වෙන්න මොකද්ද කරන්න ඕනි කියලා. ඔයා ඒ වෙලාවට ඔයා වේලස්සන පේමන්ට් එක කරනවා නම් ඒ කරන අවස්ථාවේදී ඔයාට පුළුවන් රික්වෙස්ට් කරන්න ඔයාට කියන්න ඔයාට ගෙවන්න පුළුවන් ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක විතරයි. ඒ කියන්නේ මම ගෙවන්න කැමති ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක විතරයි. courier charge එක ඔයගොල්ලෝ courier එකට දාලා එවන්න. courier service එකෙන් ගෙදරට ආපුවම රයිඩර් ප්‍රොඩක්ට් එක අරගෙන ආපුවම ඔයා ඒ වෙලාවේදී courier charge එක ගෙවන්නම් කියලා ඔයාට කතා කරගන්න පුළුවන්. ඇත්තටම ඒ කරන එක ගොඩක්ම වාසි. නැත්නම් ඔයාට අර මං කිව්වා වගේ ඔයාට අපහසුතාවයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔය කාරණා තමයි අද ඔයාලට මට කියන්න අවශ්‍ය වුණේ සහ ඔයාලව දැනුවත් කරන්න අවශ්‍ය වුණේ. ඇත්තටම කිව්වොත් මේක ගැන දන්නේ නැති අය ගොඩක් කට්ටිය ඉන්නවා. මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න වගේ යාළුවන්ට නිතරම භාණ්ඩ ඔන්ලයින් හරහා භාණ්ඩ ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ ගෙදරට ගන්න නිතරම භාණ්ඩ මිලදී ගන්න වගේ යාළුවෝ අනිවාර්යයෙන්ම ඇති. ඒගොල්ලන්ට බලන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඒ වගේම තමයි 2026 අවුරුද්දේ මයිජෙන් YouTube channel එකේ තවත් ඔයාලට අලුත්ම වීඩියෝස් ඔයාලට ගොඩක් බලන්න පුළුවන්. ඉතින් ඔයා තාම channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරලා notification bell icon එකත් all දාලා click කරන්න. ඔයාලට මේ අවුරුද්දේ ගොඩක් අපි මයිජෙන් YouTube channel එකේ අපි මම කලින් කිව්වා වගේ technology සහ electronics සම්බන්ධ දේවල් තමයි කතා කරන්නේ. මේ අවුරුද්දේ අපි computer පැත්තට සහ mobile phone පැත්තට අපි වැඩි අවධානයක් දීලා තිනවා. ඉදිරියේදී ඔයාලට mobile phone review ඒ වගේම computer accessories computer සම්බන්ධ දේවලුත් ඔයාලට ඉස්සරහට බලන්න පුළුවන්. ඉතින් ටෙක්නොලොජි කිව්වම මේ හැම දෙයක්ම අදාළ වෙනවා. ඉතින් channel එකේ තියෙන අනිත් වීඩියෝස් උත් අනිවාර්යෙන් බලන්න. ඔයාලට ඉන්ටරෙස්ටිං වෙන වීඩියෝස් ගොඩක් channel එකේ මේ විදිහට තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු.